එයා ගුරුවරයා කියන්නේ පඩිය මදි. මට කියපත් හම්බෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මං කොහේ හරි රටවටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන මොනවා හරි ආල් ටිකක් පොල් ටිකක් ආදී වශයෙන් විවිධ දේවල් ගෙදරට ගෙනල්ලා. ඒකේ වැඩේ හරියන්නේ. මම කොහොම නෑදෑයෝ මිත්‍රයෝ ඉන්න එකෙක්වත් මාසෙට රුපියල් 1000ක්වත් දෙන්න අහන්නේ. උනත් අයියේ ප්‍රශ්න දිනනවා අපි විසඳනවා මැදිහත් වෙනවා. ඒතර නෝනා මගෙන් ඇහුවා. ඉතින් ඔයාගේ බලාපොරොත්තු වෙන්න. ඔයා මොකක් හරි කරන්නේ. එයාත් දැන් මට කියනවා එයාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බැරුව දුවගේ වැඩයි එයාගේ වැඩ ටික කරගන්න බැරුව සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනවා හරි කරන්න. එයා දන්නවා මම අවුරුදු 30ක් ජේප් එකේ ෆුල් ටයිම්. අතමාක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. ඉඩම් තියෙනවා. ඒවා දැන් මගේ. හැබැයි මම පක්ෂ ෆුල් ටයිම් වැඩ. හරි? හැබැයි මම ඒවත් බලනවා. මොකද උනේ? මං සමහරට කවුරුහරි දාලා එක කරයි. ඒවයිම ආදායම් එනවනේ. ඒවයිම පඩි ගෙවන්න පුළුවන්නේ. ඒතකොට මම ඒක බලනවා. ඒක නඩත්තු කරනවා. මං අත් කරලා දාන්නේ නැහැ. මේ මිනිස්සයා පූර්ණ කාලීන වෙනකොටත් ගොඩක් ಜಾති තියෙන කෙනෙක් නම් එයා අරව නඩත්තු කරන්න එපයි. එයා බලන්න එපයි. දැන් මං හිතන්න බෑ මගේ අඹගස් ටිකෙන් වැඩි ආදායමක් ගන්න. නැතුව ඒව නිකන් අන්නතර වෙලා යන්න දෙන්න බෑනේ. ඒතකොට ෆුල් ටයිම් කරන ගමනොත් ඒක දිහා බලනවා. යාළුවෙකුට කියනවා නෑදෑයෙකුට ඒක නෑදෑයෙක් දාලා තියෙනවා වත්ත සුද්ධ කරන්න. ගෙවල් දොරවල් බලා ගන්න. ඒක කරන්න වෙනවා. එහෙම නැත්තම් මම පිස්සෙක් නේ. ඒක ෆුල් ටයිම් කරා කියලා අරව ඔක්කොම අත්හැරලා ෆුල් ටයිම් කරනවා නෙමෙයි.